ඉතින් අද ක්වික් ෂොට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් එකක් ලේසියෙන් ඔයාගේ ස්මාර්ට් TV එකට ෂෙයා කරගන්න විදිය. ඉතින් අද මම පාවිච්චි කරන්නේ Google TV එකක්. එහෙම නැත්නම් Google TV OS එක තියෙන එකක්. ඔයාලට මේක web OS එක තියෙන එක උනත් කරගන්න පුළුවන්. ඉතින් මේක කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ඔයාට මෙන්න මේ app එක download කරගන්න ඕනේ. මේකේ නම තමයි Send Files to TV. ඉතින් මේක ගොඩක් සරල app එකක්. MB 5ක් 6ක් වගේ තියෙන මට මතක විදියට. ඊට පස්සේ ඔයාලට මෙතන ලේසියෙන් මේක skip කරන්න පුළුවන් මේ privacy section ටික. එතන done දීලා එතන allow කරන එක දෙන්න වගේ TV එකෙන්. ඊට පස්සේ ඔයාලට මෙතන දෙන්න තියෙන්නේ do not show again දෙන්න එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ gigantic වගේ මේ කියන්නේ reference එකක් එනවා. ඉතින් මේකෙදි ඔයා දෙන්න ඔයාට ඔය කරන්න ඕන දේ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන දෙයක් මේකට ගෙන්න ගන්නද එහෙම නැත්නම් ඔයාගේ TV එකේ තියෙන දෙයක් ඔයාගේ ෆෝන් එකටද යවන්න ඕනේ කියන එක. ඉතින් මෙතනදී ගොඩක් කට්ටිය භාවිතා කරන්නේ ඇත්තටම ෆෝන් එකේ තියෙන දෙයක් TV එකට ගෙන්න ගන්න. ඉතින් මම receive කියන icon එක ඔබනවා. ඉතින් මේ විදිහට receive කියන icon එක එබුවාට පස්සේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙත් කරන්න තියෙන්නේ මේ app එක මේ විදිහටම download කරගෙන ඔයාට මෙතන තියෙන send කියන option එක ඔබන්න. මේක මම දැන් ස්මාර්ට්ෆෝන් එකක් නැහැ මට තව එකක් ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාට දැන් මේ option එක කරන්න ඕනේ. මම දැන් මේ TV එකේ කරන්නේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකටත් මේ app එකම ආයෙ download කරගන්න. මේ app එකම download කරගෙන ඔයාට send කියන option එක ඔබලා ඔයාට අවශ්‍ය කරන item එක send කරලා එතන send කියන එක ඔබන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් සරල මේ වැඩක්. ඉතින් ඇත්තටම මේක ගොඩක් ස්පීඩ්. මොකද ඔයා Bluetooth කරනට වඩා සෑහෙන ස්පීඩ් එකකින් ඔයාගේ අදාළ TV එකට මේ ෆයිල්ස් ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. මොකද Google TV OS එකේ built in එන්නේ නැහැ කිසිම ෆයිල් සර්විස් එකක් ඔයාට send කරගන්න. ඉතින් මේ වගේ third party app එකක් පාවිච්චි කරලා තමයි ඔයාට මේ වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. තවත් මේ වීඩියෝ එක බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.